හරි පොතේ ලියා ගන්න ආටිකල් මොනවද ළමයි ආටිකල් කියන්නේ කම දෙයක් මේවා විචාරණේ නේද විචාරණේ මොකටද අපි ආටිකල් එකක් දාන්නේ අනේ වන් දැන්නීම ඒවනේ කියන්නේ ඔව් නේ නිවුස් පේපර් එකේ තියෙන ආටිකල් එකක් ගැන මේ කියන්නේ පාඩම මොකද ආටිකල් වලින් අපි ඉගෙන ගන්නේ දැන් බ්ලඩ් ගිලක් පුලිසාර මතකද and මොකක්ද අනිත් එක and බස් ආටිකල් වල බට් එකක් කියනවාද නෑ ඔස් ළමයි මතක නැද්ද and the එහෙම නැත්නම් the ඔව් පුතේ දෙකම එකයි හැබැයි කියවන විදිය වෙනස් මේක ද කියලා කියවන්නේ මේක දී කියලා කියවන්නේ ඒක කියලා දෙන්න පණ්ඩිතකම් වලින් වෙලන්නේ පොතේ ද වෙන්නේ ඒ කියන්නේ ඔයාලා දන්නව නේද vowel letters a e සර් ඒ vowel letter එකක් එක්ක ලියද්දි හෝ vowel sound එකක් එක්ක ලියද්දි මේ බඩු වැඩද දී වැඩද වැඩ vowel letter එකක් හෝ vowel sound එකක් එක්ක ලියද්දි මොකද කවිෂා දී එහෙම නැති දෙයක් එක්ක ලියද්දි ද දැන් මේ කෙල්ල කීවසරද ඉන්නේ තාම ආටිකල් ඉගෙන ගත්තේ නැද්ද මගේ අම්මා නෑ ඔව් කිය සර් මම ඉගෙන මේ 6 වසරේ පාඩම හරියට මේක ඇත්තම පුතාට පුළුවන් නේ සුජීවන කීයද ඉගෙනුවේ නැහැ සුජීවන කීයද බයිරනේ ගෑවේ පුතේ ලියන්නකෝ ආටිකල් කියලා මාතෘකා ලියලා දිය අපි අමරිය පෑනයි එයාට මේ ඔබට වැඩ ඔව් එයාට දාන්න බද්ද කිව්වලු අනේ මගේ පෑන එක මෙයා නැහැ ඔය මගේ පෑන යෝ පාඩ පෑන තියවද නෑ මොකක්ද ලියන්නේ ආටිකල් කියලා ආටිකල් කියලා ලියලා පුතේ ආටිකල් කියලා මාතෘකා ලියන්නකෝ අලු පෑන් නෑ බං පට්ටි මම පෑනක් ගාලා කරේ උපසින්න කියලා ගහලා තියෙනවා අයින් කරන්න යෝ මේ කවුද යා කොහොමද යා ආටිකල් එකේ තේරුම කියන්නේ ඒක තමයි දැන් කියන්නේ පුතේ ඒක අපි ගණන් වල ඉන්නේ කියන්නේ නේද ඒට එක්සෑම්ද ඇයි ඕ ලෙවල් නේ අපි ඔලෙවල් අපි ඔලෙවල් අද තුරුවන් ලියන්න පුතේ යම්කිසි නාම පදයක් විශේෂ කර දැක්වීමට හෝ නිශ්චිත භාවයක් හැඟවීම සඳහා විශේෂ කර දැක්වීමට හෝ නිශ්චිත භාවයක් දැක්වීම සඳහා ආටිකල් දැක්වීම සඳහා දැක්වීමට හෝ නිශ්චිත